මම අංගල මද්දුමගේ සංවිධායක ලේකම් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය මාත් සමග අද මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සමාජිකයන් වන උදාර සඳරුවන් සහ බානු ඉඳුවර සහෝදරයන්. විශේෂයෙන්ම අද මාධ්‍ය සාකච්ඡාව ගන්න හේතුනේ මේ දවස්වල යන දේශපාලන සාකච්ඡාව තමයි අයවැය. අයවැය සම්බන්ධව අපගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන්න. අපි දන්නවා අයවැය සම්බන්ධයෙන් විවිධ සංවාද සාකච්ඡා මේ වෙලාවේ ඇති වෙලා තියෙනවා. නමුත් මගේ අවධානය යොමු කරන්නේ ඇත්තටම අධ්‍යාපනය සම්බන්ධ කොටසට සහ අධ්‍යාපනය සම්බන්ධව මේ අයවැය ඇතුලේ මොනතරම් අධ්‍යාපනයට අවධානයක් යොමු කරලා තියෙනවද? අධ්‍යාපනය පරිවර්තනය කිරීම සඳහා මොනතරම් අවධානයක් යොමු කරලා තියෙනවද කියන කාරණේ සම්බන්ධව. මුලින්ම අපි සඳහන් කරන්න ඕන මේ අයවැයවල් ගත්තාම ලංකාවේ දැන් මේ ඉදිරිපත් කරේ 80 වෙනි අයවැය. අපි මීට කලින් 79ක් අයවැය වලට අවධානය දීලා තියෙනවා. අයවැයවල වලට අහලා තියෙනවා අයවැය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැකලා තියෙනවා. ඉතින් ලංකාවේ විශේෂයෙන්ම තියෙන කාරණයක් තමයි මේ අයවැය වල අයවැය කතාවලදී ලස්සනට ඉදිරිපත් කරන කාරණා ප්‍රායෝගික තලයේ මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. දැන් මේ ආණ්ඩුවෙන් මේ පාර අවිල දැන් 2026 අවුරුද්දට අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. අපි මීට කලින් දැක්ක මේ ආණ්ඩුව 2025 අවුරුද්දටත් අයවැයක් ඉදිරිපත් කරා. ඒ වගේම තමයි පහුගිය රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ අයවැයවල් ඉදිරිපත් කරා. ඒව කොහොමද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? ඊට පස්සේ මහින්ද රාජපක්ෂලා අයවැයවල් ඉදිරිපත් කරලා තියෙනවා. ඒව කොහොමද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? හැබැයි මේ ඔක්කොම දිහා බැලුවහම අපිට දකින්න තියෙන කාරණය තමයි අයවැය ලේඛනවලදී ලස්සන කතා ඉදිරිපත් කරාට පාර්ලිමේන්තුවේ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. දැන් මේකට උදාහරණ විදියට අපි කියන්න පුළුවන්. දැන් අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළවම මේ වගේ උදාහරණ තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් වයඹ විශ්වවිද්‍යාලයේ නගර ව්‍යාපෘතියට ගිය අවුරුද්දේ අයවැයෙන් රුපියල් මිලියන 1900ක් වෙන් කරා. හැබැයි මේ මාස 6ක් ඉවර වෙනකොට මේ අවුරුද්දේ රුපියල් මිලියන 133යි වියදම් කරලා තියෙන්නේ. සබරගමුවේ වෛද්‍ය පීඨයට 2025 අවුරුද්දේ ගිය අවුරුද්ද ඉදිරිපත් කර අයවැයෙන් රුපියල් මිලියන 6600ක් වෙන් කරා. හැබැයි මේ අවුරුද්දේ මුල් මාස තුනේ වියදම් කරලා තියෙන්නේ 222යි. දැන් වෙනත් සංවර්ධන ව්‍යාපෘති වලට කියලා රුපියල් මිලියන 10500ක් වෙන් කළා තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ මුල් මාස 6 ඉවර කරලා තියෙන්නේ වියදම් කරලා තියෙන්නේ 174. ඒ නිසා එකක් තමයි මේ අයවැයවල් වල යෝජනා කරන ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අඩුම තරමේ දැන් මේ විදිහට ගත්තාම දැන් මේ ආණ්ඩුව අයවැයට වෙන් කරලා තියෙන මුදල් වලින් 125ක්වත් මේ වෙනකොට ප්‍රාග්ධන වියදම් කරගන්න බැරි වෙලා තියෙනවා කියන කාරණය ඉතාමත්ම පැහැදිලි වෙලා තියෙනවා. ඒ නිසා පළවෙනි කාරණේ තමයි මේ අයවැය වලට වෙන් කරන මුදල් ඒ පරිදි වියදම් වෙන්නේ නැහැ. සහ මේව බොහෝ වෙලාවට වඩා වැඩිපුර ප්‍රතිශතයක් යෝජනා පමණක් බවට පත් වෙලා තියෙනවා කියලා මේ වෙනකොට විවිධ පර්යේෂණ ආයතන පවා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හැබැයි එහෙම තියෙද්දිත් මේ ආණ්ඩුව මොනතරම් අධ්‍යාපනයට අයවැය තුල අවධානයක් යොමු කරලා තියෙනවද කියන කාරණේ අනිත් කාරණේ විදිහට අපිට සඳහන් කරන්න ඕන. මොකද දැන් මේ ආණ්ඩුව ගිය අවුරුද්දේ කිව්වා අපි මේ අවුරුද්දේ විශාලතම මුදල අධ්‍යාපනයට වියදම් කරනවා කියලා. දැන් මේ අවුරුද්දෙත් අයවැය අධ්‍යාපන කොටසේදී අධ්‍යාපන අමාත්‍යාංශ විවාදයේදී ඉදිරිපත් කරන නියමිතයි අපි අධ්‍යාපනයට විශාලතම මුදල බිලියන 704ක් වියදම් කරා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ මොකද්ද? හැම ආණ්ඩුවකම පහුගිය අවුරුද්දට වඩා ඊළඟ අවුරුද්දේ අයවැයක් ඉදිරිපත් කරනකොට කොහොමත් මිල මට්ටම් වෙනස් වෙනවා. ආර්ථිකය යම් කිසි විදිහකට වර්ධනය වෙනවා. ඒ අනුව වියදම් ප්‍රමාණයත් කොහොමත් වර්ධනය වෙනවා. සමස්ත වියදම වැඩි වීමට සාපේක්ෂව අධ්‍යාපනයේ වියදම් වැඩි වෙලා තියෙනවා. එහෙම තමයි මේ වියදම් ඉතිහාසයේ හැම අවුරුද්දකම ඉතිහාසයේ වැඩි මුදල් තමයි හැම අමාත්‍යාංශයකටම වගේ වෙන් වෙලා තියෙන්නේ. ඉතා සුළු අවස්ථාවන් කිහිපයක් හැරුණකොට. හැබැයි අපි ප්‍රතිශතයක් විදියට හිතුවොත් ආණ්ඩුව සමස්ත රාජ්‍ය වියදමේ මොනතරම් ප්‍රතිශතයක් අධ්‍යාපනයට වියදම් කරලා තියෙනවද? ගිය අවුරුද්දෙත් 9%යි මේ අවුරුද්දෙත් 9%යි. ඒ කියන්නේ ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ වියදම් කරපු ප්‍රමාණයටම සමස්ත රාජ්‍ය වියදමෙන් ගිය අවුරුද්දේ කොච්චර ප්‍රතිශතයක් වෙන් කරලා තියෙනවද? ඔව් ඒක 9%යි. මේ අවුරුද්දෙත් බලාපොරොත්තු වෙන්නේ 9%යි. ලොකු වෙනසක් නැහැ. වර්ධනයක් අත්පත් කරගන්න සමත් වෙලා නැහැ. දල ජාතික නිෂ්පාදනයේ වර්ධනය දිහා බැලුවත්
0.06කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යන්තම් 102ට අවිල්ලා තියෙනවා. ඉතින් යහපාලන ආණ්ඩුවත් අර සයිටම් ගෙනල්ලා නිදහස් අධ්‍යාපනයේ කෙලසන්න හදපු. නිදහස් අධ්‍යාපනයේට ඇතිතරම් වින කරපු පෞද්ගලික උපාධි කඩ පටන් ගත්ත යහපාලන ආණ්ඩුව පවා අධ්‍යාපන වියදම් 2% වෙන් කරා 2015 ඒ නිසා මේ ආණ්ඩුවට මේ අපි මහා පහුගිය ආණ්ඩුවට වඩා මහා අමුතු පරිවර්තනයක් කරා කියලා කියන්න තරම් දෙයක් පැහැදිලිවම මේ අධ්‍යාපන වියදම් වල නැහැ. අනික් කාරණේ තමයි අධ්‍යාපන වියදම් කප්පාදු කරලා තියෙනවා. ඒක අපි හිතනවා ඒක අවධානය යොමු කර යුතු කරුණක්. විශේෂයෙන්ම අධ්‍යාපන වියදම් උසස් අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළව. දැන් උසස් අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළව ගත්තොත් ගිය අවුරුද්දේ මේ ආණ්ඩුව ඉදිරිපත් කර අයවැය ලේඛනයේම තියෙනවා රුපියල් බිලියන 135.5ක් වෙන් කරා. හැබැයි මේ අවුරුද්ද වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 133.9යි. ඒ කියන්නේ උසස් අධ්‍යාපනය සඳහා වියදම රුපියල් මිලියන 1600කින් කප්පාදු කරලා තියෙනවා. ඒ වගේම තමයි ආණ්ඩුව ප්‍රාග්ධන වියදම් අධ්‍යාපන ශාස්ත්‍රයට වෙන් කර යුතු ප්‍රාග්ධන වියදම් ගිය අවුරුද්දේ 2025 අයවැය ආණ්ඩුව ඉදිරිපත් කරා රුපියල් බිලියන 99.3ක්. හැබැයි මේ අවුරුද්දේ ඉදිරිපත් කරන්නේ යෝජනා කරන්නේ 2026 අවුරුද්දට 98.8යි බිලියන. ඒ කියන්නේ රුපියල් මිලියන 500කින් ප්‍රාග්ධන වියදම් කප්පාදු කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රාග්ධන වියදම් කප්පාදු කරන්නේ අපි අහන ආණ්ඩුවෙන්. ඒ කියන්නේ ඔක්කොම විශ්වවිද්‍යාලවල සියලු ප්‍රශ්න විසඳිලාද? සියලු ගැටලු විසඳිලාද? සියලු ෆැකල්ටි සංකීර්ණ නැත්නම් පීඨ සංකීර්ණ ඉදි වෙලා අවසන්ද? නිවාසිකාගාර හැදිලා අවසන්ද? එහෙම නැහැ. ප්‍රාග්ධන වියදම් විශාල වශයෙන් අවශ්‍යයි විශ්වවිද්‍යාල වලට ඇත්ත පරිවර්තනයක් කරන්න. විශ්වවිද්‍යාල වලට විතරක් නෙවෙයි පාසල් ශාස්ත්‍රය දැන් මේ ආණ්ඩුව කියනවා අලුතින් පාසල් පටන් ගන්නවා කියලා. අලුතින් පාසල් පටන් ගන්නෙ කොහොමද? ගිය අවුරුද්දේ තරම්වත් ප්‍රාග්ධන වියදම් වෙන් කරන්නේ නැතුව. අපි ආණ්ඩුවෙන් අහන්නේ ඒකයි. අනිත් කාරණේ තමයි දැන් අපි අහනවා දැන් ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් රුපියල් මිලියන 500කින් කප්පාදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම් කප්පාදු කරලා තියෙන්නේ පේරාදෙනියේ කළමනාකරන පීඨ සංකීර්ණය ඉදිකිරීම සඳහා මුදල් වෙන් කරන්නේ නැතුව සබරගමුවේ කම්පියුටර් සයන්ස් පරිගණක විද්‍යා පීඨයේ ඉදිකිරීම සඳහා මුදල් වෙන් කරන්නේ නැතුව ඒ විතරක් නෙවෙයි රජරට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අඛණ්ඩව අරගලයක නිරත වෙලා ඉන්නවා හොස්ටල් හදන්න කියලා නේවාසිකාගාර හදන්න කියලා. අපි දැක්ක පහුගිය කාලේ මාධ්‍යවල වාර්තා වුණා අග්නිදිග විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ඔවුන්ට කැන්ටින් එකේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා නේවාසිකාගාර පහසුකම් නැතුව. සබරගමුවේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට නේවාසිකාගාර පහසුකම් නැහැ. කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ බහුතරයක් ඉන්නේ නේවාසිකාගාරවල නෙමෙයි පිටත කුලී කාමරවල ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම තත්ත්වයක් ඇතුලේ අපි ආණ්ඩුවෙන් අහන්නේ කොහොමද ප්‍රාග්ධන වියදම් රුපියල් මිලියන 500කින් කප්පාදු කරේ? ඒ විතරක් නෙමෙයි. දැන් ආණ්ඩුව කියනවා දැන් එහෙම මේ විදියට අධ්‍යාපනයේට මේ වියදම් කප්පාදු කරන්නේ. ප්‍රාග්ධන වියදම් කපන්නේ, උසස් අධ්‍යාපනයේට වියදම් කපන්නේ, කප්පාදු කරන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවම කියනවා මේ පාර අයවැය මේ බාණ්ඩාගාරයේ පිරී ඉතිරී ගිහිල්ලා තියෙන තත්ත්වයක් ඇතුළේ කියලා. ඒක තමයි මෙතන තියෙන හාස්‍යයට කරුණ. දැන් ආණ්ඩුවට සල්ලි නෑ කියන්නේ වෙන තත්ත්වයක්. දැන් මෙතන සල්ලි තියෙනවා. මේ සතියේ වාර්තා කරා රේගුව අපේක්ෂිත ඉලක්කයට වඩා මේ වෙනකොටත් රුපියල් බිලියන 100කට වඩා ආදායම් උපයලා කියලා. හරිද? ඒ විතරක් නෙමෙයි. මේ රටේ ජනතාවගේ සියලුම දේවල් වලට පාසල් උපකරණ පෙළපොතේ ඉඳන් ඖෂධ පැනඩෝල් පෙත්ති ඉඳන් වැට් එක ගහලා 118ක් වැට් එක ගහලා වැට් බදු එකතු කරනවා. හරිද? දැන් ආණ්ඩුවට ආදායම් දැන් භාණ්ඩාගාරයේ පිරී තිරලා යන්නේ අනුර කුමාර දිසානායක තඹුත්තේ ගමින් ගෙනල්ලා දාලා නෙමෙයි. නැත්නම් හරිනි අමරසූරිය ගෙදරින් ගෙනල්ලා දාලා නෙමෙයි. කොහොමද භාණ්ඩාගාරය ඉතිරලා යන්නේ? භාණ්ඩාගාරයේ පිරී ඉතිරෙන්නේ මේ රටේ ජනතාවගේ බදු සල්ලි. අනිත් පැත්තෙන් භාණ්ඩාගාරය ඉතිරලා යන්නේ මේ කට්ටිය වියදම් කරන්නේ නැහැ. ප්‍රාග්ධන ඒ කියන්නේ වෙන් කරපු මුදලවත් මම ඒකයි කිව්වේ වයඹ විශ්වවිද්‍යාලයේ නගර සංවර්ධන ව්‍යාපෘතියට මිලියන 1900ක් වෙන් කළා 133යි මාස 6 වියදම් කරලා තියෙනවා. ඉතින් භාණ්ඩාගාරයේ පිරී ඉතිරියන්නේ නැද්ද? ඇයි? අඩුම මූලික වෙන් කරපු මුදලවත් වියදම් කරන්නේ නැහැ. ඉතින් ඒ සල්ලි ඉතුරු වෙනවා. එහෙම ඉතුරු වෙන සල්ලිවත් අඩුම තරමේ ලබන අවුරුද්දේ එහෙමනම් මේ ආණ්ඩුව කිව්වේ කොහොමද? අධ්‍යාපනයේ පළවෙනි අයවැයෙන් 2.5ක් වෙන් කරනවා. දෙවෙනි අයවැය තියරයි කෝ 2.5 කියලා අපි අහනවා. හරිද? දැන් කිව්වේ හරිනි අමරසූරිය අගමැතිතුමිය
ටී-ෂර්ට් ගහගෙන 106 ලාංඡනය ඇඳගෙන තමයි අධ්‍යාපනයට 106ක් ලබා දෙන්න කියලා කැම්පේන් කරේ. දැන් මේ හරිනි අගමැතිතුමිය තමයි අධ්‍යාපන ඇමතිතුමිය. එතුමියට මතක නැත්නම් අපි මේ මතක් කරලා දෙන්න ඕනේ. මේ 106 අධ්‍යාපනය සම්බන්ධයෙන් අධ්‍යාපනයට 106ක් වෙන් කරනු කියලා මේ රටේ සටන් පාඩයක් තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීමක් තියෙනවා. එයත් ඒකේ හිටියා. දැන් අමතකද දන්නේ නැහනේ. ඒ නිසා තමයි මේ මතක් කරලා දෙන්න ඕනේ. හරි. ඒ නිසා දැන් 2.5% නෑ 106ට යන පාරක් නෑ යන්තම් සොච්චමක් වෙන් කරනවා. හරි. ඒ සොච්චම වෙන් කරන්න ඒ සොච්චම ඔය සොච්චම පහුගිය පාලකයොත් වෙන් කරා. දැන් මේ රටේ ජනතාව මේ ආණ්ඩුව ගෙනාවේ ඒකට නෙමෙයිනේ. හැබැයි කරන්නේ මොකද්ද? කරන්නේ පරණ වැඩේම තමයි. ඒ නිසා රටේ ජනතාවට බදු ගහලා අඩුම වෙන් කරපු ගිය අවුරුද්ද වෙන් කරපු මුදල්වත් වියදම් කරන්න නැතුව මේ ඉතුරු කරගත්ත මුදල අධ්‍යාපනයට වෙන් කරන් තිබුණා. ඒ නිසා රටේ ජනතාවගේ බදු සල්ලි වලින් එකතු කරගන්න මුදල්වත් අධ්‍යාපනයට වෙන් කරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. එහෙම තියෙන තත්ත්වයක් ඇතුලේ තමයි මේ ආණ්ඩුව සල්ලි වෙන් කරලා නැත්තේ. ඒ වගේම තමයි දැන් මේ ආණ්ඩුව කියනවා මේ ආණ්ඩුව කිසිම අලුතින් උසස් අධ්‍යාපන ශාස්ත්‍රයවත් අධ්‍යාපන ශාස්ත්‍රයවත් අලුත් සංවර්ධන ව්‍යාපෘතියක් පටන් ගන්න අසමත් වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව මුදල් වෙන් කරනවා කියලා ඔය වෙන් කරලා තියෙන මුදල් ප්‍රාග්ධන වියදම් කියලා වෙන් කරලා තියෙන්නේත් මොනවද? කොළඹ විශ්වවිද්‍යාලයේ තට්ටු 17ක ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ. ඉතින් ඒක මේ පහුගිය ආණ්ඩු ගණනාවක් තිස්සේ අරගෙන ආපු ව්‍යාපෘතියක්. වයඹ විශ්වවිද්‍යාලයේ නගර සංවර්ධන ව්‍යාපෘතිය කියන්නේ පහුගිය ආණ්ඩු ගණනාවක් තිස්සේ ගෙන ආපු ව්‍යාපෘතියක්. කරාපිටිය වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ල කියලා කියන්නේ තට්ටු 12ක් ගොඩනැගිල්ල කියලා කියන්නේ ඒක පහුගිය ආණ්ඩු ගණනාවක් යටතේ ගෙන ආපු ගොඩනැගිල්ල. එතකොට ඒවට මුදල් වෙන් කරමින් ඒව කර යුතුයි. ඒව කර යුතුයි ඒවා පවත්වාගත යුතුයි ඒවා තව දුරටත් සංවර්ධනය කර යුතුයි. හැබැයි ඒව කරනව හැර මේ ආණ්ඩුවට අලුතින් සංවර්ධන ව්‍යාපෘතියක් පටන් ගන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණ වලින් ඊටාම පැහැදිලි වෙන්නේ මේ ආණ්ඩුව පහුගිය ගමන් මගේම තවත් එක් ප්‍රකාශනයක් විතරයි කියන අලුත් යමක් ආරම්භ කරන්න අසමත් වෙලා තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ අලුත් මේ පවත්වගෙන යන ව්‍යාපෘති වලටවත් හරියට ප්‍රාග්ධන වියදම් යොදවලා ඒව පටන් ගන්න ඒව ඉස්සරහට අරගෙන යන්න අසමත් වෙලා තියෙනවා කියන කාරණේ ඉතා පැහැදිලි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව මේ අයවැයෙන් හැමෝටම සහන දීලා තියෙනවා කියලා කතාවක් ගේන්න හදනනේ. අපි වීදි සුනකයන්ටත් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. වතුකම් කරුවන්ගේ 200ක් මිලියන වතුකම් කරුවන්ට රුපියල් 200ක් ආණ්ඩුවෙන් ආධාරයක් විදියට දෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාලේ ඉන්න ආබාධිත ශිෂ්‍යයන්ටත් රුපියල් 5000ක මුදලක් දෙනවා. අර ඒ වගේ හැමෝම මේ අයවැයෙන් හැමෝම සලකලා තියෙනවා හැමෝම දිහා බලලා තියෙන කියන කතාවක් තමයි ආණ්ඩුව ගේන්න හදන්නේ. හැබැයි අපි අහන්නේ ඔය වගේ දේවල් පහුගිය ආණ්ඩුව වලිනුත් කරා. ඔය වගේ ව්‍යාපෘති පහුගිය ආණ්ඩුව වලිනුත් කරා. හැබැයි මේ ආණ්ඩුවට තියෙන්නේ අධ්‍යාපනයේ සැබෑ පරිවර්තනයක් ගේන්න. අධ්‍යාපනයේ සැබෑ පරිවර්තනයක් ගේන්න බෑ. මේ ආණ්ඩුව 100ට මේ 0.16කින් දළදා ජාතික නිෂ්පාදනයෙන් 0.16කින් අධ්‍යාපනයට වියදම් කරලා ඒ නිසා අපි කියනවා ජනතාවට මේ ආණ්ඩුව යන්නේත් පහුගිය වෙන කිසිම වෙනසක් නැහැ. පහුගිය රාජපක්ෂලා රනිල්ල ගියපු පාරෙම තමයි මේ ආණ්ඩුවේ යන්නේත්. ඉතින් අයවැය දිහා බැලුවාම අපිට පැහැදිලි විශේෂයෙන්ම අපි මේ රටේ ජනතාවට කියනවා අයවැයේ අධ්‍යාපන කොටස අරගෙන බලන්න. ඔයාලා 2023 අයවැය අරගෙන බලන්න. 2024 අයවැය අරගෙන බලන්න. 2025 අයවැය අරගෙන බලන්න. 2026 අයවැය අරගෙන බලන්න. ගෝඨාභය රාජපක්ෂ කාලේ ගෙන ආපු 2019 20 වල ඉදිරිපත් කරපු අයවැය දිහා බලන්න. එතකොට ඊට පැහැදිලි මේ පරණ පාරෙම යන වැඩ මම කියන විශේෂයෙන්ම අධ්‍යාපන කොටස අරගෙන බලන්න පරණ පාරෙම යන වැඩපිළිවෙලක් හැර ඒකේ සැලකිය යුතු මෙන්න මෙහෙමයි වෙනස් වෙලා තියෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළව කියලා කිසිම වෙනසක් නැහැ අංක ගණිතය සහ වචන හරඹ හැරෙන්න කියන කාරණේ. ඒක තමයි අපිට විශේෂයෙන්ම අද දවසේ මේ අයවැය සම්බන්ධයෙන් සඳහන් කරන්න ඕනුනේ.